රටතුටේ වැඩිපුරම කතාබහ වන මාතෘකාවක් පිළිබඳව අතීතය සහ වර්තමානය පිළිබඳව කරන කෙටි විමසුම එදා මෙදා. මේ දිනවල වැඩිපුරම කතාබහ කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා පළාත් සභාව. මේ පළාත් සභා ක්‍රමය පිළිබඳව අපිට ලොකු ඉතිහාසයක් එහෙම නැත්නම් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. පළාත් සභා මේ රටට හඳුන්වා දුන්නේ 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා රට තුළ ස්ථාපිත වුණා. මුලින්ම පළාත් සභා 8ක් අපේ රටේ නම් කෙරුණා. උතුරු නැගෙනහිර එක පළාත් සභාවක් විදියට නම් කෙරුණු සහ මැතිවරණයේ පැවැත්වුණු පළාත් සභා සමග දකුණේ පළාත් සභා 8ක් ස්ථාපිත වුණා. දැන් නැවත වතාවක් දෙමළ ජනතාවට බලය ලබා දීම සඳහා වූ කතිකාවත ගොඩනැගෙමින් පවතිනවා. ඒ කතිකාවත ඔස්සේ බොහෝ දෙනෙක් දැන් යලිත් පළාත් සභා පිළිබඳව කතා බහ කරනවා. 1989 පළාත් සභා පිළිබඳව කතා බහ කරනකොට මැතිවරණ පැවැත්වෙනකොට මේ මැතිවරණයන් සම්බන්ධයෙන් විවිධ දේශපාලනික මත තිබුණා. ඉන්දුලංකා ගිවිසුමින් හඳුන්වා දීපු පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරා. එදා එක්සත් ජාතික පක්ෂ රජය ගෙනා මේ පළාත් සභා ක්‍රමයට සහයෝගය දැක්වේ ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ආදී වූ දේශපාලන පක්ෂ එකතුව පිහිටවපු එක්සත් සමාජවාදී පෙරමුණ පළාත් සභා සඳහා සහයෝගය ලබා දුන්නා. ඉතින් දැන් දේශපාලන කරළියේ පළාත් සභාව ගැන කතා වෙනට හේතුවක් තිබෙනවා. ඒ තමයි උතුරු පළාත් සභාව අලුතෙන් පිහිටවීම සඳහා රජයේ මේ වෙන විට නාම යෝජනා කැඳවීමට තීන්දුව කරලා තිබෙනවා. මේ උතුරු පළාත් සභාව පළාත් සභා හඳුන්වා දීමෙන් පසු පිහිටුවන ලබන පළවෙනි අවස්ථාව. මෙතෙක් තිබුණේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ පළාත් සභාවක් විදිහට. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව උතුරු නැගෙනහිර පළාත් සභා දෙකක් වශයෙන් පැවැත්වීමට රජය තීන්දුව කරලා තිබෙනවා. එහෙමනම් දැන් මේ උතුරු පළාත් සභාවත් සමග වයඹ සහ මධ්‍යම පළාත් සභා දෙක පිහිටුවීමට සූදානමින් මධ්‍යම සහ වයඹ පළාත් සභා දැනටමත් පිහිටුවලා තිබෙනවා. මේ පළාත් සභා තුනේ මැතිවරණය මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතයි. ඒ නිසා දැන් පළාත් සභාවල බලතල පිළිබඳව හැමෝම කතා කරනවා. පළාත් සභාවල බලතල අනුව පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලැබී තිබුණා. නමුත් කිසිදු පළාත් සභාවක් මේ බලතල පාවිච්චි කරේ නැහැ. රජයෙන් ඉල්ලා සිටියේ නැහැ. ඒ නිසා දැන් උතුරේ පිහිටුවන පළාත් සභාවේ පොලිස් සහ ඉඩම් බලතල පිළිබඳව කතිකාවත ගොඩනැගිලා. නැගෙනහිර පළාත් සභාව පිහිටුවත් නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් සහ පොලිස් බලතල ඉල්ලීමේ සිදුවීමක් තවමත් වෙලා නැහැ. කෙසේ වෙතත් බොහෝ විට අපිට පෙනෙන කාරණාවක් තමයි උතුරේ පළාත් සභාව පිහිටුවීමෙන් පසු පොලිස් සහ ඉඩම් බලතල ඔවුන් ඉල්ලා සිටියොත් ගැටලුවක් ඇති වේ යන කාරණාව මේ වන විට හැම දෙනා තුළම තිබෙනවා. කෙසේ වෙතත් දැන් කතිකාවතට පත් වෙලා තිබෙන්නේ උතුරේ පළාත් සභාව පිහිටුවීමෙන් පසු ඉඩම් සහ පොලිස් බලතල ඔවුන් ඉල්ලා සිටියොත් කුමක් කරයිද කියන කාරණාව. මේ සම්බන්ධයෙන් පළාත් සභාවලට අතීතයේ සිට විරුද්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම ජාතික හෙළවුරුමය වැනි දේශපාලන පක්ෂ සඳහන් කරන්නේ පළාත් සභාවල බලතල සීමා කළ යුතුයි, අඩු කළ යුතුයි කියලා. නමුත්
පළාත් සභාව හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයත් මුල සිටම ඊට සහයෝගී දක්වපු ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය වැනි දේශපාලන පක්ෂ පළාත් සභාවල බලතල අවම කිරීම පිළිබඳව විරෝධය පළ කරනවා. මේ නිසා පළාත් සභා ඇති කරපු ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳවත් කතිකාවතක් ගොඩනැගිලා. පළාත් සභාවල බලතල අවම කිරීමට එහෙම නැත්නම් කප්පාදු කිරීමට එරෙහි වෙච්ච කණ්ඩායම් කියන්නේ මේක රාජ්‍යන් දෙකක් අතර ඇතිවෙච්ච ගිවිසුමක ප්‍රතිඵලයක්. ඒ නිසා මේ ගිවිසුම යම් සංශෝධනයකට ලක් කරනවා නම් ඒ පාර්ශ්වයන් සියල්ල දැනුවත් කර යුතුයි කියලා. එසේනම් ඉන්දියාව දැනුවත් කිරීමකින් තොරව මේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දීපු පළාත් සභාවල බලතල අඩු නොකළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්න පිරිසකුත් පළාත් සභාවල බලතල අඩු කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්න පිරිසකුත් අද වෙන විට රටේ බිහි වෙලා තිබෙනවා. අතීතයට ගියොත් පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමත් එක්කම දකුණ ගිනිගත්තා. දකුණේ විශාල සිදුවීම් මාලාවක් ඇති වුණා. පළාත් සභා ක්‍රමයට එරෙහි වූ කණ්ඩායම් අවියායුධ අතට ගත්ත සන්නද්ධ වුණා. දකුණ ගිනිගත්තා. මේ නිසා 88 89 භීෂණයත් කරලියට ආවේ මේ පළාත් සභාවල අතුරු ඵලයක් ලෙසයි. දැන් යලිත් වතාවක් මේ එක්කම රටේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති වේද යන්න සාමාන්‍ය ජනතාවට හැඟෙන දැනෙන සිදුවීමක් වෙලා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වුණොත් උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරයට ඩග්ලස් දේවානන්ද මහතාට ඉදිරිපත් වීමට එහෙම නැත්නම් ඔහුට එම තනතුර ලබා ගැනීමට හැකිවන පරිදි පක්ෂයේ ලේකම්වරයාට മന്ത്രി ධූරයක් නම් කිරීමට ඇති හැකියාව පිළිබඳ වූ සංශෝධනය ගෙනෙන්නට උත්සාහ කරන බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව මේ නම් කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නිසා තමයි මේ නම් කිරීම අවලංගු වුණේ. මේ නිසා නැවත වතාවක් පැරණි මතවාදයන් පැරණි නෛතික තත්ත්වයන් ස්ථාපිත කරමින් යම් ආකූල ව්‍යාකූල තත්ත්වයක් මේ පළාත් සභා උතුරේ පළාත් සභාව ඇති කිරීමට උතුරේ පළාත් සභාව ඇති කිරීමට යාම තුළින් මතුවලා තියෙනවද කියන කාරණාව මේ දිනවල කතා බහට ලක් කරනවා. ඒ වගේම තමයි දැන් මැතිවරණයේ පැවැත්වෙන කාල සීමාවේදී වයිඹ මැතිවරණය පිළිබඳව අපිට බොහෝ මතකයන් තිබෙනවා. වයිඹ මැතිවරණය කියන මාතෘකාවටම ආවා. බොහෝ ප්‍රචණ්ඩක්ෂියා සිද්ධ වෙච්චි මැතිවරණයක් විදිහට වයිඹ මැතිවරණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලේ පැවැත්වූ වයිඹ මැතිවරණය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මධ්‍යම පළාත් මැතිවරණයක් පැවැත්වෙනවා. උතුරු මධ්‍යම වයිඹ කියන පළාත් සභා මැතිවරණයන් නිරීක්ෂණය කරන්නට විදේශීය නිරීක්ෂණයන් ගෙන්වීම පිළිබඳව කතා බහ වෙද්දී මේ බටහිර රාජ්‍යයන්ට විරෝධය පළ කරන එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරපු රාජ්‍යයන් නිරීක්ෂකයන් ලෙස මෙහි පැමිණිය යුතු නැති බවට බොහෝ දේශපාලන පක්ෂවල අදහසක් තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණය නිරීක්ෂණය කරන්නට මැතිවරණය පැවැත්විය යුතුයි. ඉදිරියේදී මැතිවරණයට එන නිරීක්ෂකයන් පිළිබඳවත් බොහෝ අදහස් අපිට අහන්නට පුළුවන් වෙයි. ඒ වගේම තමයි මැතිවරණය පැවැත්වෙන්නට පෙර මේ පළාත් සභා පනතේ සංශෝධනයන් පිළිබඳව ඉන්දියාව මොනවා කියයිද? මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ විශේෂ අවධානය යොමු වෙලා තියෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඉන්දියා ආරක්ෂක උපදේශකවරයෙකු වන ශිවශංකර් මෙනන් මහතා පසුගියදා ලංකාවට පැමිණියා. ඔහු ජනාධිපතිවරයා වගේම ආරක්ෂක ලේකම්වරයා, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඉන්දියාවේදී මෙන්ම ලංකාවේදීත් හමු වුණා. ශිවශංකර් මෙනන් මහතා ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරියෙක්. ඔහු චීනය, ඊජිප්තුව වගේ රටවල් වල තානාපතිවරයා විදිහට වැඩ කටයුතු කරා. ඊට අමතරව පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ මහා කොමසාරිස්වරයා විදිහටත් වැඩ කටයුතු කරලා තිබෙනවා. ඔහු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නිසා ඉන්දියාවේ රෝ සංවිධානයේ ප්‍රධානිය බවටත් පත් වෙලා තිබෙනවා. ඔහුගේ මේ පැමිණීමත්
ඔහු අදහස් දැක්වීමත් පිළිබඳව දැන් රට තුල කතා බහ කරනවා. ඔහු සඳහන් කළ තිබුණේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී නැවත ත්‍රස්තවාදී අනතුරක් ඇතිවිය හැකිද යන්න ගැන. පෞගීදා බුද්ධ ගයාවට එහෙම නැත්නම් බෞද්ධයන්ගේ ලෝ පුරා විසන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු තැනක් තමයි බුද්ධ ගයාව. තථාගතයන් වහන්සේගේ බුදු වීම සත්සතිය ගත කළ මේ ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මේ බෝම්බ ප්‍රහාරයත් සමගම බෞද්ධ රාජ්‍යයන් සඳහන් කරන්නට පටන් ගත්තේ ඒක සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම ඉල්ල වූ ප්‍රහාරයක් විදියට. ශ්‍රී ලංකාවේ ජනගහනයේ 87% පමණ බෞද්ධයන්. මේ නිසා මේ බෞද්ධයින්ට එල්ල වූ ප්‍රහාරයත් සමගම ඉන්දියාවේ අවධානය යලිත් වතාවක් මේ දෙසට යොමු වෙලා තිබෙනවා. ශිවශංකර් මෙනන් මහතාගේ චාරිකාවත් සමගම ඉන්දුලංකා ගිවිසුම එහෙම නැත්නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරයේ කුමක්ද යන පිළිබඳව ඔහුගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඊට සංශෝධන පාර්ලිමේන්තුවේදී එකතු වෙනවද කියන කාරණාව පිළිබඳව ඔවුන් දැඩි ලෙස සොයා බලා තිබෙනවා. ඒ වගේම නැවත වතාවක් LTT ත්‍රස්තවාදීන් තමිල්නාඩුව තුල හිස එසවීම පිළිබඳව ඔහු ශ්‍රී ලංකාවට අදහස් පළ කරලා තිබුණා. පහුගිය දිනවල අපි දැක්කා ශ්‍රී ලංකාවේ වන්දනා නඩවලට ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ට ශ්‍රී ලංකාවට ඉන්දියාවේ තමිල්නාඩුවේදී එල්ල වෙච්ච LTT ප්‍රහාරයන් කෙසේ වෙතත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පළාත් සභාවල බලතල අවම කිරීම පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයකින් යොමු වී සිටිනවා. ඊට එක හේතුවක් තිබුණා. ශ්‍රී ලංකාව ඉන්දියාවට සාමයේ දෑත දිගු කරද්දී ඉන්දියාව ඊට යම් කිසි පසුගාමීත්වයක් පෙන්වුම් කරද්දී ශ්‍රී ලංකාව චීනයට දෑත දිගු කරා. චීනයේ ආර්ථිකය එහෙම නැත්නම් චීනයෙන් උදව්පදව් ගන්නට ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවන්නට රජය කටයුතු කරා. ඒ සමගම ඉන්දියාවේ ඉන්නේ යම් කිසි වූ හිත් අමනාපකමකින් බව පෙනෙන්නට තිබුණා. ඒ නිසා චීනයේ උදව්වෙන් අපේ රට ආර්ථික වශයෙන් ගොඩනගද්දී ඉන්දියාව බටහිර රටවල් සමග එක් වෙලා අපේ ආරක්ෂාවට තර්ජනයක් කරාවිද යන්න පිළිබඳව ප්‍රශ්න කරන දේශපාලන සංවිධාන දේශපාලන මතධාරීන් දැන් මේ වන විට තමන්ගේ අදහස් පළ කරන්නට පටන් ගෙවුණු දින ගණනාව තුළ සමාජයේ කතා බහ කරපු ඉතාමත්ම ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් තියෙන මාතෘකා බොහෝමයක් තිබුණත් අපි අද කතා කරේ මේ පළාත් සභා ක්‍රමය පිළිබඳවයි. පළාත් සභා ක්‍රමය පිළිබඳව කතා බහ කරනවා නම් ඒවා පිළිබඳව මත දරන්නන්ගේ අදහස් ගැන කියනවා නම් පැය ගණනාවක් කතා කරන්නට පුළුවන්. ඉදිරියේදීත් අපි මේ කතා කරන මාතෘකාවන් පිළිබඳව බොහෝ වෙලාවට ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව දිහා බලා ඉන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපි ඔබට කියනවා. එතෙක් අපි ඔබෙන් සමුගන්නවා. Bye.